ස්ථාන කරවි කැලලකට එක. අද ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි ප්ලේ කරන්න හදන්නේ ARK. ARK ලෙවල්. අද ඉතින් මේක අපි ගිෆින් කෙනෙක් අල්ලන්න තමයි හදන්නේ. වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. අපි මේ ගේම් එකේ සවුන්ඩ් පොඩ්ඩක් අඩු කරමු. මං කියන එක නැත්තම් ඇහෙන්නේ නැහැ. හොඳේ. සවුන්ඩ් ගියා. ඔය ගානට වගේ අඩු කරමු. හොඳේ. නෑ ඒත් වැඩිනේ. තවත් අඩු කරමුකෝ. නැත්තම් මං කියන දේ වීඩියෝ එකට ඇහෙන්නේ. ඇප්ලයි කරලා නෑනේ. හරි දැන් හරි. දැන් අපි යන් අපේ වර්ල්ඩ් එකට. මම ඉතින් මේක ටිකක් ගොඩක් ගහලා තින්නේ. ඔයාලට ඉතින් මුලින්ම දාන්න බැරුණා. මං නිකන් මැද්දෙන් වගේ වීඩියෝ එකක් දානවා නිකන් ඩිසින් කෙනෙක් අල්ලන. හරිද මම මේ සතු දෙන්න කල්ලා තින්නේ. ඉතින් වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. මේක ලෝඩ් වෙන්න ටික වෙලාවක් යනවා. ඔන්න දැන් ඒ ඉතිරිය අවගෙන දැන් යනවා බලන්න. ඔන්න අරියාව. තැවිලි පාටින් පාට කරන්නේ. ලස්සනයි කියලා කමෙන්ට් එකක් දාන්න යන්න තැවිලි පාටින් පාට කරලා. ඊට මේ පේන ගාන ඉතින් ඊට එකයි පොරවයි රෝස් පාටින් පාට කරලා. ඊට මගේ ගන්න කට්ටිය ඒකත් රෝස් පාටින් පාට කරලා. ඔයාලට පුදුමයි මේ සිද්ධිය කිව්වොත් මේ ගන්න එක ඩැමේජ් එක කීයද දන්නවද? 1780. ඩාට් තුනක් හදාගත්තා. ඉතින් ඒ මදි. ඊයද ඩාටුත් හදන 165 ඩැමේජ් කරනවා මේක බලන්න. ඩාට් එකකින් ඉතින් කාටවත් ගහන්නේ නැහැ. මට ඉතින් කුරුළු දෙන්නෙක් ඉන්නවා මූ ලෙවල් 114 මූ ලෙවල් 383 ඉතින් ගන්නේ. දැන් ඉතින් මුගෙන් බොබට යගින්න බලන්න. ගිකින් ගොක්කන්නද මර නෑනේ. යංකෝ ආයිත් මේ පැත්තට අපි තව සතෙක් යාළු කරා. එයාව කියන්නම් තුනානේ. මොස්චොප් කෙනෙක් යාළු කරා. මේ මගේ එක්කෙනා නේද? එයා ලෙවල් 112. එයාව යාළු කරේ මෙයාව එනාබල් වොන්ඩරින් දාලා. එයා මෙන්න මෙහෙම කරනවානේ. මේ එනාබල් වොන්ඩරින් දැම්ම එයා මේ පැලහෙම ගස්සේම එකතු කරනවා. හරිද? දැන් මම පොඩ්ඩක් මෙයාට ස්ටොප් වෙන්න කියලා වන් ෆලෝ කියලා මෙයාව කැලේ මැද්දට ගෙනියනවා. නැත්තම් මෙයාට කඩන්න දුන්නේ නෑනේ. එන්න මොස්ටෝ. අන්නේ නෝ මොස්ටෝ. හරි ස්ටොප් වෙනවා. එයා ඔව කඩන්න. මෙයාගේ නාකු පිටිය එකතු කරනවා. එයාලගේ වැඩි නෑ. නාකු බෙරි ඕන අර නාකු ටික හදා ගන්න. නාකු බෙරි ඕනේ. ඒ නාකු ටික වලින්නේ ඩාට් හදන්නේ. ඉන්න මේ කන්දේ මං ගිහින් කෙනෙක් උඩ ඉන්න ගලට වෙන්න. අර කන්දේ මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න මෙතන උඩ අන්න එතනම උගලක් ගහලා ග්‍රිෆින් කෙනෙක් කිරි කරලා තියෙන්නේ. ස්පයිල් ගාස් එකෙන් පේන්නේ. මම මෙතන යාළු ගන්න කරා ගියාම පෙන්නන්නම්. අපි ආමර ගන්නෑ නේ. මම ඒක දැක්කේ නෑ. යන් ආමර කදාගන්න. ආමර මෙයාගෙන් මට ගන්න ඕනේ ෆයිබර් ටික. මොස්ටොප් ෆයිබර් ටික. ෆයිබර් ගියේ වැඩියෙන් මේකේ මම මෙයාව යාළු කරේ. යන් දැන් මේ පීටි නමාරු හොදේ වේගින් යනවා. वेट का तो देती स्टेम को देती है कुंडी इसको चला इन्हों दे आती दें चंदगी तो भी बाहर खड़े और देखा कदे में दिए मत पता એટલે देखा तो मैंने पता दे कैसे मैंने इतना फाड़ी दिखियान वेरी ना हम ටිකක් හැක් කරනව නෙවෙයි ටික එකට කියන්නේ අර ඔන්ලයින් ගහනකොට අපිට ලෙවල් 100ක් වෙනවනේ. ඒක යාර ෆ්‍රී ගන්න එකක් තියෙයි. ඒක අරන් අපේ වර්ල්ඩ් එකට ලෙවල් 100 ගන්න පුළුවන්. මම ඒකෙන් කෙලින්ම ලෙවල් 100 ගත්තා. දැන් මම කෙලින්ම ලෙවල් 100 කොයින්ස් 100ක් තියෙයි. මම ගොඩක් ඒවා අන්ලොක් කරපු හින්දා කෙලින්ම ඉතින් අපිට ටයිටන් සෝර්ගේ සැදල් එක උනත් හදන්න පුළුවන්. ඉතින් ඒක හදන්න යාළු ගන්න එපා ටයිටන්. අපි යකඩ ආමර හදාගමු. නැති ෆයිබර් ඕනේ නේ. ෆයිබර් ඕනේ හයිඩ් ඕනේ.
එකයි හදන්න පුළුවන් හයිඩ් මදි මං හිතන්නේ. මේක හයිඩ් ස්පීඩ් වල ඒකේ හයිඩ් නෑ. මේකේ හයිඩ් ස්පීඩ් වල ඕකේ හයිඩ් නෑ. මුගේ ළඟ හයිඩ් ස්පීඩ් වලමු. උගේ ළඟ නෑ. මුගේ ළඟ තියෙනවා. මේ තියෙන 191ම. දැන් ඒක අපි අරකට දාමු. ඒකට දාලා ආමයකට ඉන්න මෙඩල් එකට දාන්න. අයන්ද අනිත් පැන්ටිකෝ බාහිරින් හිටේ ඉලකේ එකක් හදාගන්න ඕනේ. තව දෙකක් හදන්න කියන එකක් හදාගන්න ඕනේ. මේක දාමු. මම මේකට මෙටල් දාන්නේ නෑ ඒකට නෙවෙයි. මේකට දැම්මා. මේක හදාගන්නකෝ. ඊපස්සේ මේක ගත්තා. ෆයිබර් ටිකක් ගත්තා. මේක ගත්තා. මේ ආම ටිකක් තියෙන්නේ රිපෙයාර් කරපන්. ඕනේ නෑ. අද දෙකක් ඕනේ. පීස් එකක් ඕනේ. ඉතින් ආමකට දාපන්. හරි. දැන් ඉතින් අපිට තියෙන්නේ නාක වෙයි ටික එකට ගන්න. මේ නාක වෙයි ටික මෙටල් ටික පිච්චෙන්න දාලා මොකද කරන්නේ? ඒකට අපි පීටීල දෙන්න අරන් යමු බර ටික ගේන්න. ඒකට මෙටල් මෙයාගේ තරම් ස්පීඩ් එකට අරගෙන යන්න බෑ. එයා කමන්නේ අයියා. අනේ අනේ මේ හපුස්සේ ඉබ්බේ මේක අතර යන්නේ. ඉතින් කෙනෙක් විදිහට තමයි ඉතින් එන්නේ. නාකමන්නේ මෙයාට වේගෙන් යන්න පුළුවන්නේ. ඉන්නවන්නේ. මෙන්න වර්ල්ඩ් එක හිර වෙලා. ඒක හරියන්නේ නැද්ද? අන්න හරි ගියා. පීටි එනව නේද? එන්න පීටි. මේ හරි මෙටල් ටිකක් තියෙනවා නම් දැක්කා. ඔය තමයි ඉතින් දැන් කඩා ගම්බේ මෙටල් ටික. අනිත් යාළුවා කියන්නේ නම් හાર્ඩ් එක ඉංග්‍රීසියට දාලා ගහන්න. එයාට ස්පීඩ් වැඩි වෙන ස්පීඩ් එක යන්න පුළුවන්. මරු පීටි කෙනෙක් ටින් මොඩ් එක දාලා තියපත්. මේ දපේ දෙන්නේ. ආයිත් ඒ පැත්ත ලැග් වෙලා. කාට කියන්නද මේ? හරි. අනේ ඉතින් එහෙම තවුලන්නේ එහෙම ලස්සන. නානේ පීටි එන්න පිටි එන්න. සවුන්ඩ් එක අඩු වෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න. ඒක තේරෙනවා නිකන් සවුන්ඩ් එක අඩු වගේ. මම ආක සප්ලයිඩ් රේට් එක අරන් එන්නම්. යම් පීටි. මේ වීඩියෝ එක ඉතින් අල්ලන්න බෑ වගේ. එන්න මේ වීඩියෝ එක දාන්න ජිෆින් කෙනෙක් අල්ලන්න බඩු හොරන කියලා. ඊළඟ වීඩියෝ එක දාන්න ජිෆින් කෙනෙක් අල්ලන්න. ලේසි පහසුයි. අතන වීඩියෝ ගොඩක් දික්කා. දෙන්න නම්මට ගන්න. මුළු මූණාලේ ඊට පස්සේ හරියන්නේ. ඕඩන් හොයන්න බෑනේ. නෑ
කොයිද මන් දැන් ඉන්නේ කියලා. අත්තගේ ලෙවල් කීයද දන්නේ? ලෙවල් අඩු ගන්න. වැඩේ ගොඩ දැන් යන් එක තිබ්බේ ආම ටිකක් නේද ඒ ටික නෑ වැඩන්නේ ඒක කැඩුණා කඩනෝනේ ටික තමයි යන් ඒකට කවුරු හරි ගහලා කැඩුණොත් ඉතින් ගේ තාම සම්පූර්ණයෙන් හදලා නෑ ඉස්සම් නියුට්‍රල් කියලා දෙමු මේක ඕපන් කරලා කම්පියුටර් එක දාලා සිස්ටම් kita furnace එකක් හදාගන්න. මම ගස්සේ කියන්නේ furnace කියලා. ඒ බුද්ධ furnace කියලා කියනවා. මේකේ furnace දෙන්නේ වෙන මොකක්ද ගන්න. අපේ කාරණා කම් හෙල්ත් කඩුවෙන් තියෙන්නේ. ඉන්නේ නැහැ ini tahu soalnya gitu tapi kita tuh biarang kamu nak jangan kau ini butuh itu kita mau stop tapi butuh katanya jangan kali kita kesulitan catu kan stop dia juga kan dia metal දෙක කුතාවු වුණා පොඩි බලමු තාම ඉල්ල දෙයක් වුණා ඒක හදන්න මොනවද අඩු ඕන කියලා ඒකේ නම තමයි පොරගණි වන්ද තව ෆින්ට් ඕනේ කල් ඕනේ හරි කල් ටික මුලින් අපිට කරවන්න ඊට ෆින්ට් එකතු කරලා මේක උණ්ඩේ ලොක් කරගන්න ලොක් කරේ වැඩන්නේ මේක කාඩවල් ගහන්නේ ග්‍රිෆින් විතර ඒ කියලා කොහොමද අපි ෆින්ට් එකමු හරි ෆින්ට් ඇති තවත් ආව දැන් ඒක ගලක් කඩ කරන්නේ බලන්න ගන්න ඕනේ ඉන්නේ දැනටමත් ඇතිද දන්නේ බලමු දැනටමත් ඇති හරි කොහොමද හදගත්තා ඇරෝ හදන්න පුළුවන් ඇරෝ හදලා වැඩක් නැහැ නේ කොනගු මෙතන හදන්න තියෙන සද්දේ අල්ලන්න ඒකට මට පන්සි දැන් යන්න අපි සිංගාල ඇවිල්ලා මේ අවිස්තප් කරලා ලෙවල් 100 එකකට මෙටල් ටික එයාගේ මෙටල් ටික අරන් මේ ෆර්නස් එකට තව බර ටිකක් දාමු ඒ ෆර්නස් එකට තව බර ටිකක් දාලා අලුත් ෆර්නස් එක ප්ලේස් කරමු මෙන්න මෙහෙම ගත්තා ඒක ලගින් ප්ලේස් කරමු ඒක කරන්න දෙන්නේ ඒක කරන්න දෙන්නේ ඒක ප්ලේස් කරා ඒකට දැම්මා වදාකට මේක දැම්මා හරි යාළ මං කලින් හිමින් මට කතා කරේ ඒක අන්තිමට අපි දැන් මේක මෙටල් තියෙන මෙටල් නෑ අනික තව එකක් හදිනවා දැන් 2 බිංදුව ඒකත් කරා මේකට දාලා ඊටු රාමෙට දානවා ලේසියෙන් පහසුවෙන් කාර්යයක් තමයි හයිඩෝනි ස්පීස් එක හදන්න බැලු මේක හදමු බූට් එකට 7ක් ඕන මේක අරන්
හයිට් එකට ආම ටික දාමු වැඩක් නෑ ආම. ඊට පස්සේ හෙල්මට් එක දාගමු. ඊට පස්සේ යන් ගිෆින් යාල් කරන බඩු ගන්න. මේක හදන එක. අපි යන්කෝ මේ පැත්තට. මෙයාට ඉතින් මොකද වැදුනා? හෙල්ස් එක. මම කියලා කල්පනා කරා. මම මෙයා මාළු වලට විදිහට පෙන්නන්න. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම අර ඉබ්බා මැරුවා. මේක තේන්ක මේ වෙනස් කරනවා. මේ අපේ යාගේ බෙරි ටිකක් ගත්තා මං. අපේ දෙකක් විතර ගෙන්නවත් වන් ෆලෝ කියලා දාලා මම ඔයාලට නාකු බෙරි 200ක් විතර එකතු කරලා වීඩියෝ එක වෙන්නන්නම්. දැන් මම වීඩියෝ නවත්තන්නම්. අතින් එකතු කරන්න බෑ කියලා හිතුණු ෆ්‍රෙන්ඩ්ස් නාකු බෙරි ටික. ඒකින්ද මං ආවට මේ ටෙඩිසින මොකද මෙන්න මේක කියලා ගන්න හරිද? දැන් මම මේ මගේ තින් ඩාට් තුන මොයාට ගහනව කරන්න දෙයක් නැහැ. ඔන්න පළවෙනි එක ගහනවා ටොප් එක කීයද බලමු. ටොප් එක 910 one shot knockout එක. ඔන්න බලන්න ගැහුවා වැදුන්නේ මේක ආපු හින්දා. ඔන්න ගැහුවා මං ගෙවි එකපාරින් 100 නැති වෙයි කියලා. කෝලට කවුරුයි ගහනවද? දැන් ඔය නියුට්‍රල් ඉතින් අද බෙරි ටිකක් දෙමු. මෙයාට එමුණා මම ඔයාලට වීඩියෝ එක පෙන්නන්නයි ඉතින්. ගොඩලාක් යනවනේ හරිද? බලමු එකපාරකට 100ක් කීයක් 100ට කීයක් වෙනවද කියලා. එකපාරකට 101.5යි. මම මෙයාව යාළුනා වීඩියෝ එක පෙන්නන්න. හලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මම මෙයාව යාළු කරගත්තහොත් එයාගෙන් ඉතින් අපි නාකු බෙරි 215ක් එකතු කරගත්තා. දැන් අපි නාකු ටිකක් හදාගන්න. මේකට ගිහින් මේක වෙන්ටස් ගිහින් මේක හරි 40 කරක් කරන්න. ඊළඟට අපි ඉතින් අයන්මන්ට් එකක් ගන්න. ඒකත් හදිලා මේකෙන් ගත්තා. පස්සේ මේ ගන් පවුඩර් ගන්න තාපෝලක් තමයි. මේක 47. ඒක සීස් හත මාතු මේකට දාමු. ඊපස්සේ මේ ටිකේ සීසියට ගන් පවුඩර් හදමු. ඊපස්සේ අපිට ඩාට් ටිකක් හදාගෙන අරව හදන්න පුළුවන්. අරව යාළු කරන්න පුළුවන්. හරිද? වීඩියෝ එක ඉතින් ගොඩක් දික් වෙයි. මතක් ඇදිලා අපි ඒක ඉන්ටර්නෙට් හදාගමුකෝ. අතෙන්ට දැම්ම මේකට ගියා නෑ මෙතන එන්නේ. මේක ගියා ඇමෝ ගියා. ඒක දැන්න මේ 12ක් ඕනිනේ. හරි ඒව හැදෙනකම් අපි ආන් ටිකක් හදාගමු. ආම මොනවද ඕනේ? ලෙගින් බූට්. බූට් එක ලෙගින් එක ඇරලා දාන්න. ඉතින් එකට හයිට් කරලා පුටා ඒ බඩු ටික වැටුණා නිලාව කොටට මම ලාවක ඒකට ගියානේ. මෙයාට සීකට හැකි ස්පීඩ් එකක් ගන්න. ඉන්නෙන් එකට වැටුණා. හලෝ පාසෝ. එයා මොකද කරන්නේ මෙතන දාන කලාපයක් ඔන්න. මම අර ඒක කරාම මට සුපිරි කොස්ප්‍රෝ එකක් වුණා. මේ පොරෙන් කම එතකොට හයිට් වැඩි වෙනවා. මට මේ අවස්ථාවේදී අවශ්‍ය හයිට් මම අපි මොස්ටොප් ගාවට යන්කෝ. තව ගන්න දෙයක් තියෙන්නේ. ඔයාලා කියන්නේ මොකද ගන්නෙ? එන්න මොනවාද තියෙන්නේ? ස්පයිඩර් ගහකුක් කඩාගෙන යන් ගණන් ගන්න එපා ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලට බල්ලෙක් දෙන්න ගණන් ගන්න මේක දාන්න.
Hari දැන් ඔක හදන කමකෝ. hari ini taniku metal lamar ye mandi nanti video ටිකක් දික්කනවා මේක දාන්නත් යයි ඉතින් 7-8 වගේ ඒක මේක දානකොට නාකොටික් හදනවා නාකොටික් ඊට කන්පවුඩර් ටික හැදුවා මේක හැදෙන එක ඉස්සෙල්ලා අපි ඉදාගමු අයියෙන් තරම් බැරි අවශ්‍ය වැඩි ලුණු ඉදා ගන්න අපි එහෙනම් මේක උනා තින් ගොල් මොනවාද ගන්න ඕන ලෙදර් කාපන් ෆුල් අනේ මම ඒක කැන්සල් කරා kan powder හැදෙනවා අයියෝ මේ kan powder ටික හැදෙනවා මම ඔයාලට වීඩියෝ එක පෙන්නන්නම් hello friends ඉතින් දැන් kan powder ටික හැදුණා හොදේ දැන් අපි kan powder හදුවත් ඒ ටික ගමු මම ඉතින් දෙපාර පාට් කරන ලාව කේව් එකේ ඩ්‍රොප් එකක් තවුනා සිතුම් බාන්නයක් ගන්න හොදේ ඊට පස්සේ දැන් මේ ටික තියේ අපි දැන් ඉන්ද ටිකක් හදාගමු අනෝ වගේ පහක් හදමුකෝ අපි ඊපස්සේ පහක් හදලා ඩාට් කීයක් හදන්න පුළුවන්ද බලමු ඩාට් අපිට 14ක් පුළුවන් මොනවද දියානා කොටින්මද හරි දැන් මේ ටික හැදෙයි ඒ ටික හැදෙලා අමෝ ටිකක් හදාගමු තව පනහයි ඩාට් 41යි මෙව්වා ටිකයි අරන් මේක දාලා මේකත් දාලා නිදාගමු නිදාගෙන ඉවරලා මොකද්ද කරන්නේ මෙන්න මේක තමයි කරන්නේ අපිට මෙතන තියෙන කුණේ වැඩි දේවල් ඊට පස්සේ මෙතන ඩාට් 41 දාලා Ini juga aku ini kasih lock terus yang apa itu bikin enggak apa dah udah ya mau video itu dikai atau mau ini video ini update kan itu lagi terakhir video ini orang kan deh pak terus yang udah yang apa ini udah ini satin nang ini pak dia tahu lah nih super tuh kuatin yang Griffin kudu nanti ini ada hayo Griffin kudu ini oke kudu itu dah video kebenan nang hari friends itu mal level lekasi mana Griffin kena hiru ya kita mar macam dari දැන් අපි මෙයා සීන් එකට ගමු ටොප් එක කීයද බලමු අපි ටොප් එක 14 10යි හරි බලමු එලාවට කනගන්න බැරිනේ පළවෙනි එක දැව්වා දෙවෙනි එක අපි ගමු දැන් කීය වැඩි එකද බලමු 2000 ගානයි මදි තව ගමු ඔලුවටම තියන්න itu kado lagi dan tiba dengan tanda putrinya guys tawekap jadinya tawekap tiba keturno hana ऐसी दंतियां ने तो रेट यार इन हेल्थ के दर ना सी ये टोपो की ये दे हाँ टोपे काट दा है सी ने तो क्या बुआंग ये tawekap tiba ada ini video kadai dan ini tawekap tiba
තවත් එකක් තිබ්බා 1300 හෙල්ත් එක. තව එකක් තිබ්බා 103. වව්! දැන් ඉතින් මෙයාට මස් දෙන්න තමයි ඉන්නේ. 110ක් ස්පීඩ් එක ගමු. ඊට පස්සේ මස් ගමු. අපි මෙයාට මස් ටික දෙමු. පව්. එයාගේ හෙල්ත් එක ගොඩ බැල. අපි බලමු එකපාරකට 100 කීයක් වෙනවද කියලා. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. බලාගෙන ඉතින් ඔයගොල්ලන්ට ස්තුතියි. වීඩියෝ එක බලලා විතර නෙවෙයි channel එක subscribe කරගෙන යන්න. like කරලා වීඩියෝ එකට bell icon එක click කරගෙන යන්න. හොඳේ බලවඩක් නා කියන්නකෝ. මෙයාට 110ක් ස්පීඩ් එකක් දීලා එකපාරකට මෙයාව කීයට දන්නවද ටේම් වෙන්නේ මේ සුදු පාට එක එකපාරක් ගියාම 100.0.2 වාව් ඊළඟ එපිසෝඩ් එකේ මම මෙයාව ටේම් කරලා ඔයාලට පෙන්නන්නම් අතට වීඩියෝ එක ඉවරයි බයි බයි